හයි කොහොමද ඔයාලට? මං ගාව තියෙනවා එක්ස්පයර් වෙන්න ළඟ මිල්ක් පවුඩර්. මෙතන තියෙනවා කිලෝ එකයි ග්‍රෑම් 800ක්. තව මෙතන ග්‍රෑම් 500ක් වගේ තියෙනවා. ඉතින් මගේ ගෝල් එක මේක එක්ස්පයර් වෙන්න කලින් කෑම මොන හරි හදන එක. ඉතින් මම අද කෑම එකකට වඩා හදන්න හිතාගෙන ඉන්නවා. බලමු මට එක කරගන්න පුළුවන් නේද කියලා. ඒ වගේම මේක එක්ස්පයර් වෙන්න කලින් මම මොනවද හදන්නේ කියලා. එහෙනම් අපි පටන් ගමු. පළවෙනියට හදන්න යන්නේ බන් එකක්. ඒකට පාන් පිටි දාන්න නැතුව මිල්ක් පවුඩර් වලින් විතරක් හදන බන් එකක්. ඉතින් කලින් හදලා නැති හින්දා මම දන්නේ නැහැ කොහොම වේද කියලා. අපි හදලා බලමු කොහොමද කියලා. මේකට ඕන වෙනවා බිත්තර 3ක්, මිල්ක් පවුඩර් ග්‍රෑම් 1 වලින් නම් 150ක්, කප් වලින් නම් කප් 1යි, ටීස්පූන් ටේබල් ස්පූන් 1ක්. තව බේකින් පවුඩර් ටීස්පූන් 1ක්. මම ඒ ටික ඔක්කොම වාජනයකට දා ගන්නවා. දැන් මේක හොඳට මික්ස් කරගෙන බර්ගර් බන් එක හැඩයට හදාගෙන බේක් කරගන්න තමයි තියෙන්නේ. oven එකේ ටෙම්පරේචර් එක 180 සෙල්සියස් වලට විනාඩි 13ක්. හදලා බලමු. මේක සිතගතිය වැඩි වගේ කියලා හිතනවා මම ඒකෙන්ද තව පිටි කප් 4 එකක් එකතු කරගන්නවා. ඔයාලා එහෙම වුණොත් බිත්තර 3ක් ගන්න නැතුව බිත්තර 2කින් මේක හදාගන්න. මම මේක ඩෝ එක හදාගෙන ඔයාලට පෙන්නන්න කොහොමද කියලා. අතේ වතුර ටිකක් ගාලා මේ විදිහට දැන් හදා ගන්නවා මේක. එහෙම බන් ටික හදාගෙන බේක් කරලා බලමු. මම බන් ටික එයාර් ෆ්‍රයි එකේ තමයි හදාගන්නේ. ඒක බන් එකක් කෙසේ වෙතත් ඥාන කතාවක් වගේ කියලා තමයි මට හිතෙන්නේ. එකපාරකට 3ක් තමයි දාන්න බේක් කරගන්න හදන්නේ. එයාර් ෆ්‍රයි එකේ කියන ටෙම්පරේචර් එක 180ට වැඩි. oven එකේ සමහර විට වැඩි නැති වෙන්න පුළුවන්. මේ වගේ තමයි අවිලා තියෙන්නේ. මේක ඥාන කතාවක් වගේ නෙවෙයි බන් එකක් වගේ තියෙනවා. නිවෙනකොට කොහොමද දන්නේ මේක කඩලා බලන්න. ඉතින් බන් එකක් වගේ උඩ තියෙනවා. දැක්ස බලන්න. මේක පම්පෙට් එක මික්ස් කරලා හදනවා. මේක තව රස වෙන්න තමයි මේ පවුඩර් එකනේ වැඩි වෙන්න. එහෙම නැතුව